ආයුබෝවන් දුවේ පුතේ සුබ දවසක්. මම මුලින්ම මේ අවස්ථාව යොදා ගන්නවා ඔයාලට සුබ පතන්න. ඒකට හේතුව ඔයාලා මේ වීඩියෝ එක බලනවා කියන්නේ ඔයාලා කවදාක හරි අනිවාර්යයෙන්ම නීතිඥවරයෙක් වෙනවා කියන අදිෂ්ඨානයෙන් තමයි මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඕගොල්ලෝ නික්ම යන්නේ. ඕගොල්ලෝ නීතිඥයෙක් වෙන්න හිතුවේ. ඒකට හේතු කීපයක් තියෙනවා. මේ ලෝකේ බලවත්ම රැකියා කීපයක් තියෙනවා. ඒ රැකියා අතුරින් මූලිකම රැකියා ගණයට වැටෙන්නේ වෛද්‍ය වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය, නීතිඥ වෘත්තිය. හැබැයි උතුම්ම රැකියාව ගුරු වෘත්තිය. නමුත් අපි වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, එහෙමත් නැත්නම් නීතිඥවරයෙක් වෙන්න අප උසස් පෙළ විභාගයට මුහුණ දීලා දිස්ත්‍රික් රෑන්ක් එක 1, 2 වගේ ඉහළම ලකුණක් දාලා කොළඹ නීති පීඨය, කොළඹ වෛද්‍ය පීඨය වැනි පීඨයන් සඳහා දිගු තරගකාරී උසස් පෙළ විභාගයට මුහුණ දෙනවා. නමුත් ලක්ෂ ගණනක් අයදුම්කරුවන් අතුරින් ඒ භාග්‍ය හිමි කරගන්නේ දිස්ත්‍රික් එකකින් උපරිම 5යි එහෙම නැත්නම් 6ක් වගේ ප්‍රමාණයක්. හැබැයි කියමනක් තියෙනවා එක දොරක් වැහෙනකොට තවත් දොරක් විවෘත වෙනවා කියලා. ඒ දොර වැහුණාම විවෘත වෙන අනිත් දොරවල් දෙක තමයි මම අද ඔයගොල්ලන්ට මුලින්ම කියලා දෙන්න හදන්නේ. ඉතින් අපි බලමු මේ අභිමානවත් නීතිඥ වෘත්තියට පිවිසෙන්න පුළුවන් අවස්ථා, නීතිඥ වෘත්තියෙන් අපිට යන්න පුළුවන් රැකියා අවස්ථා, ඒ වගේම අපිට තිබෙන අනාගත වාසි, ගෞරවය, අපිට ලැබෙන වෙනත් ගරු බුහුමන් සැලකීම් සම්බන්ධයෙන්ද මම ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඇයි මම මේවා කියලා දෙන්නේ? අපි යම් වෘත්තියකට එළඹෙනවා නම් ඒ වෘත්තිය ගැන ආසාවක්, අභිමානයක් ඇති කරගෙන තමයි ඒ වෘත්තියට යොමු වෙන්න ඕන. ඉතින් පුතේ නීතිඥවරයෙක් වුණාම ඔයා විතරක් නෙමෙයි ගොඩ යන්නේ. සරල වචනෙන් කිව්වොත් ඔයා විතරක් නෙමෙයි ගොඩ යන්නේ. ඒක මුළු පරම්පරාවක අභිමානීය ආරම්භයක්. ඒකෙන් ඔයාලා දෙමව්පියන්ට, සහෝදර සහෝදරියන්ට ලොකු අභිමානයක් එනවා. ඒ වගේම නීතිඥවරයෙක් වුණාම ඔබ වටා ඉන්න පිරිසගෙන් යම් කොටසක් මුලින්ම ඈත් වීමකට ලක් වෙනවා. නීති ශිෂ්‍යයෙක් වුණාමත් එහෙමයි. ඒක අපි පෞද්ගලිකව අත්දැකපු දෙයක්. ඒ ඉවත් වෙන පුද්ගල කාණ්ඩ දෙකක් තියෙනවා. එක, ඔබ ඉහළට යනවට කැමති නැති ඊර්ෂ්‍යාව කියන හේතුව පෙරදර කරගෙන ඉන්න පුද්ගල කොට්ටාශය. 2, ඔබ කවදා හරි යම් වංචාවකට ලක් කරවෝ ඔබගෙන් යම් අයුතු ප්‍රයෝජනයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙන පිරිස තමයි අංක 2. ඇයි මේ පිරිස මුලින්ම ඉවත් වෙන්නේ? ඔබ නීති ශිෂ්‍යයෙක් වුණු ගමන් ඔබ ඉගෙන ගන්නා විෂයන් වලදී ඔබ ගැඹුරු තර්කණය, පැරණි පූර්වාදර්ශ නඩු තීන්දුව ආශ්‍රයෙන් ගැඹුරු සංකල්ප ඉගෙන ගැනීමට සිදු වෙනවා. එතකොට නීතිඥවරයෙක් වුණාම චෝදිතයෙක්ව යම් වරදකින් නිදහස් කර ගැනීමට අවශ්‍ය තර්ක, විතර්ක, අනපනත් ඒ සියල්ල අපි ඉදිරිපත් කරනවා. එතකොට නීතිය සම්බන්ධයෙන් අපි අධ්‍යයනය කරනකොට හැම දෙයක් දිහාම දෙපාරක් නෙමෙයි තුන් පාරක් හිතනවා. තුන් පාරක් හිතනවා කියන්නේ ඕවර් තින්කින්. සරලව කිව්වොත් ඕවර් තින්කින්. එතකොට අපි කිසි කෙනෙක් විශ්වාස කරන්න යන්නේ නැහැ. එතකොට අපිට වඩා සිටින වංචාකාරී පුද්ගලයෝ, වෙනත් අරමුණු තකා සිටින පුද්ගලයෝ මුලින්ම ඈත් වෙනවා. ඒක තමයි ඔබට පළමුව ලැබෙන පලිහය. ඉතින් අපි අභිමානයෙන් යුක්තව නීතිඥ වෘත්තියට පිවිසෙන්නේ කොහොමද
අපි මුලින්ම බලමු නීතිඥවරයෙක් වෙන්න තියෙන මාර්ග. මුලින්ම කියන්න ඕන LLB උපාධියක් තිබූ පමණින් නීතිඥවරයෙක් වෙන්න බෑ. ලංකාවේ නීතිඥවරු ප්‍රධාන කොට්ටාශ දෙකක් ඉන්නවා. එක ශ්‍රී විවෘත විශ්වවිද්‍යාලය හෝ වෙනත් රාජ්‍ය විශ්වවිද්‍යාලකින් හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් LLB උපාධියක් එහෙමත් නැත්නම් නීතිවේදී උපාධියක් ලබාගෙන නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට මුහුණ දීලා නීතිඥවරයෙක් වෙච්ච නීතිඥ මහත්වරු නොවන මහත්වරුත් ඒ වගේම කෙලිම නීති විද්‍යාලයට ගිහිල්ලා නීතිඥවරයෙකු වීමේ වෘත්තීය සුදුසුකම ලබාගෙන නීතිඥවරයෙකු වුණු නීතිඥ මහත්ම මහත්මියනුත් ඉන්නවා. මේ දෙකේ වෙනස මොකක්ද? වෙනස කියන්නේ උපාධියක් තිබීම තුලින් නීති ක්ෂේත්‍රයේ ඉහළට යන්න ඒක යම් රුකුලක් වෙනවා. ඒ වගේම පෞද්ගලික හෝ රාජ්‍ය ආයතනවල නීති නිලධාරීන් වෙන්න LLB උපාධියක් තිබීම අමතර සුදුසුකමක්. ඒ වගේම LLB උපාධියක් තුළින් ඔබට මානව සම්පත් ඩිප්ලෝමා එකක් වගේ තිබෙනවා නම් මානව සම්පත් කළමනාකරයෙක් වෙන්න බොහෝම පහසුයි. ඔබ පොලිස් ක්ෂේත්‍රයේ හෝ වෙනත් හමුදා ක්ෂේත්‍රයේ හෝ සිටිනවා නම් ඔබට LLB උපාධියක් තිබීම තුළින් ඔබට රැකියාවේ ඉහළටම යන්න උසස් වීම ගන්න එක්ස්ට්‍රා පොයින්ට් එකක් වෙනවා. එතකොට නීතිඥවරයෙක් වීමේදී වෘත්තීය සුදුසුකම ලබා ගන්න අනිවාර්යයෙන්ම ওই සියල්ලම නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය ලියන්න ඕන. මේක මම දක්වලා තියෙනවා රාජ්‍යීය විශ්වවිද්‍යාල නීතිපීඨ, විවෘත විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය කියන්නේ සෙමි ගවර්න්මන්ට්. එතකොට විවෘත විශ්වවිද්‍යාලය කියන්නේ යම් ගාස්තුවක් අය කරාට මේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක්. මෙම විශ්වවිද්‍යාල තුනේ අය කෙලින්ම උපාධිය ලබා ගත්තට පස්සේ නීති විද්‍යාලයේ අවසන් වසර විභාගය පමණයි ලිවිය යුත්තේ. ඒ කියන්නේ තමන් LLB ඩිග්‍රී එක කම්ප්ලීට් කරන අවුරුද්දෙම ඇටෝනි ෆයිනල් එක්සෑම් එක ලියලා නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ චක්‍රලේඛය අලුතෙන් ආපු චක්‍රලේඛයට අනුව විදෙස් විශ්වවිද්‍යාල මගින් LLB උපාධිය ලබා ගන්නා සිසුන්ට ඩිරෙක්ට් නීති විද්‍යාලයේ අවසන් වසරේ ඇටෝනි ෆයිනල් එක්සෑම් එකට මුහුණ දෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊට කලින් ස්පෙෂල් එන්ට්‍රන්ස් කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒ විභාගයට මුහුණ දීලා ඒන් සමත් වුණොත් පමණයි නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයෙන් මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ විශ්වවිද්‍යාල පල්ලෙහාට දානව නෙමෙයි, එහි ලැබෙන්නේ LLB ගෞරව උපාධියක්. ඊටමත් වටිනවා. මුදල් හැකියාවක් තියෙන සිසු දරුවන්ට ඒක ගොඩක් වටින අවස්ථාවක්. දැන් මේ මම මේකේ නීතිඥවරයෙක් වෙන්න පුළුවන් මාර්ග ටික කෙටියෙන් දක්වලා තියෙනවා. මේකේ තියෙන ටික මම ආයෙ කියවන්න ගත්තොත් බොරුවට කාලය නාස්ති වෙන නිසා ඕගොල්ලෝ චුට්ටක් මේක බලලා අයිඩියා එකක් ගන්න. මේ සියල්ලම මම වසර දෙකක් තිස්සේ ශිෂ්‍යයන්ට නොමිලේ අධ්‍යාපනය ලබා දීමේදී සිසුන්ට මූලික දැනුම ලබා දෙන්න යොදාගත්ත මැටීරියල්ස් ටික. මෙන්න මේක තමයි වටිනම එක. ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එකයි LLB එන්ට්‍රන්ස් එකේ ප්‍රශ්න පත්‍ර සැකැස්ම. මේ ප්‍රශ්න පත්‍ර සැකැස්ම ගැන හරියටම අපිට 100% පුරෝකථනයක් දෙන්න බෑ. මේ පුරෝකථනය මට දෙන්න පුළුවන් 2018 LLB ප්‍රවේශය සහ 2021 නීති විද්‍යාල ප්‍රවේශය දක්වා මෙන්න මේ සැකැස්මටයි ආවේ කියන පුරෝකථනය පමණක් මට දෙන්න පුළුවන්. ඉන් පසු සිද්ධ වෙච්ච පවත්වපු සියලුම එක්සෑම් වල ස්ට්‍රක්චර් එක අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙනවා. අපි නොහිතන ආකාරයේ ප්‍රශ්න රටාවන් ඒකට යොදාගෙන තියෙනවා. ඉතින් ඒක හොඳයි. එහෙම විවිධත්වයක් තියෙන්න ඕන. මොකද මේක තරඟ විභාගයක්නේ. නීතිඥවරයෙක් වෙනවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ එක්සෑම්ස් දෙකේම papers subjects 4කට කඩලා තමයි තියෙන්නේ. ඒක සාමාන්‍ය බුද්ධිය, එහෙමත් නැත්නම් general intelligence, එහෙමත් නැත්නම් IQ. ඕම් ඔය නමින් තමයි හඳුන්වන්නේ. අපි කවුරුත් දන්නේ IQ කියන එකෙන් තමයි. මොකද IQ කියන එක ගුරු විභාග, ඔය කළමනාකරණ සහකාර විභාග,
ඇතුළු මං හිතන්නේ සියලුම විභාගවලට ඔය IQ අදාළ වෙනවා. එතකොට මේ IQ පේපර් එක ගැන කතා කරොත් මේ මම දක්වලා තියෙන ගණිතමය පාඩම් වලට අමතරව තර්කනමය පාඩම් ගොඩක් යොදා ගන්නවා. එතකොට මේ දක්වලා තියෙන ටොපික්ස් මාතෘකාවලට පරිබාහිරව තමයි දැන් ඇතැම් අවස්ථාවලදී ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. ඒ නිසා අපි මේ සියල්ලම පිළිබඳව අප්ඩේටඩ් විදියට මේ ආකාරයෙන් එයි කියලා හිතන විදිහට ඕනම ආකාරයේ IQ ගැටලුවක් ආවොත් බය නැතුව මුහුණ දෙන්න ඕන විදියට සිසුන් පුහුණු කිරීම ඉදිරි සෙෂන්ස් වලදී ඉදිරි සම්මන්ත්‍රණ මාලාවේදී සිද්ධ කරනවා. මොකද ඇයි මේ ලොජිකල් රීසනින් ඒ කියන්නේ තර්කන ගැටලු ඇයි දාන්නේ? ඇයි ලෝය කෙනෙක් කියන තර්ක කරලායි තමයි එක්ක චුත්‍යව බේරගන්නේ, එහෙම නැත්නම් කෙනෙක් පෝරකයට යවන්නේ. ඒව තර්ක මතින්. සමහරව පූර්වාදර්ශ නඩු, ඒ කියන්නේ පරණ ඒහා සමාන නඩු තීන්දුව ආදේශ කරලා සමහර නඩු දිනනවා. එහෙම බැරි පනතකින්වත් අපිට සහයෝගයක් ගන්න බැරි දේවල් සාක්ෂි විමසලා සාක්ෂි සහ තර්ක තුලින් ඕන තරම් නඩු දිනපු අවස්ථා තියෙනවා. ජ්‍යෙෂ්ඨ නීතිඥ මහතුරු ඉතා දක්ෂ කට්ටිය ඉන්නවා තර්ක වලින්මයි නඩු තියන්නේ. අන්න නියම නීතිඥවරු. ඔයාලත් කවදා හරි අනිවාර්යෙන් නීතිඥවරයෙක් වෙනවා. අන්න ඒ වගේ කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. මෙන්න සාමාන්‍ය දැනීම. ඇයි සාමාන්‍ය දැනීම අහන්නේ මේ ප්‍රශ්න පත්‍රයකට? අපි නීතිඥවරු වෙනවා නම් සාමාන්‍ය දැනීම මොනවටද? ඇයි? සාමාන්‍ය දැනීම කියන්නේ පරක්තරක් නැති සබ්ජෙක්ට් එකක්. ඒක මෙහෙමයි කියලා මම මේ දාලා තියෙන කැටගරි වලින්ම ඉවරයක් වෙන්නේ නැහැ. මේ මොහොතේ අලුත් සාමාන්‍ය දැනීම කරුණක් එකතු වෙනවා. හෙට වෙනකොට සාමාන්‍ය දැනීම කරුණු ලක්ෂ ගණනක් ලෝකෙටම එකතු වෙලා. ලංකාව තුලත් එහෙම. එතකොට මේ දාලා තියෙන කාලීන දේශපාලනික ඒ ආකාරයේ සාමාන්‍ය දැනීම කරුණු වලින්මයි අහන්න කියන්න බෑ. මොකද සමහර වෙලාවලට කාලීන කරුණු වැඩිපුර අහලා තියෙනවා. නීති කරුණු අඩුවෙන් සාමාන්‍ය දැනීමේදී අහලා තියෙනවා. සමහර සාමාන්‍ය දැනීමේදී ශ්‍රී ලංකාවට අදාළ සාමාන්‍ය දැනීම පමණක් අහලා තියෙනවා. ඒ නිසා අපි හැම වෙලේම සාමාන්‍ය දැනීම කරුණු එකට ගන්න ඕනේ. දැන් මම WhatsApp channel එකට මම ගිය අවුරුද්දේ ඉඳන් දාපු සාමාන්‍ය දැනීමේදී law entrance paper එකටයි LLB paper එකටයි paper එකේ සාමාන්‍ය දැනීම කරුණු 12ත් 15ත් අතර ප්‍රමාණයක් මම ඇවිත් තියෙනවා. මම ඒක සාකච්ඡා සහිතව highlight කරලා සිසුන්ට පෙන්නලා තියෙනවා. ඉතින් ඒ ඔක්කොම පාඩම් කරගත්තු ශිෂ්‍යයන්ට ඒක පහසුවක්. ඉතින් තමන් self study කරලා අලුත් කරුණු එකතු කරගන්න ඕන. ඔක්කොම ගුරුවරයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේ සාමාන්‍ය දැනීම කියන එක හරියට දෙන්න ගත්තොත් අපිට දෙන්න පුළුවන් කාමරයක් පිරෙන්න A4 කොළ පිරෙන්න දෙන්න පුළුවන්. ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසා නීතිඥවරයෙක් වුණාට පසු ඔබ අනපනත් ඒ සියල්ල කටපාඩම් කරගෙන තියාගන්න ඕන ඔළුවේ. එහෙම තමයි නඩුවක් ඉස්සරහට යන්න පුළුවන්. අන්නේ මතක ශක්තිය වැඩි කරන්න තමයි මේ සාමාන්‍ය දැනීම දාලා තියෙන්නේ. භාෂාව දැක්කහම කට්ටිය හිතයි මොනවාද අපේ මව් භාෂාවනේ ඕක මන් ලියලා එන්නම් කියලා. මව් භාෂ හැමෝටම ලේසි. හැබැයි ලේසි කිව්වට ලේසි නෑ. මව් භාෂාව කියන්නේ ඊටමත් දරුණුවටම බලන පේපර් එක. මොකද මාකින් ස්කීම් එකේදී තමන්ගේ මව් භාෂාව වැරදියට ලියන මනුස්සයට ලකුණු කපනවා. ඒක තමයි මව් භාෂාව වුණත් ලොකු ලකුණක් හැමෝටම අපේක්ෂා කරන්න අමාරු. එතකොට මේකෙදී බැලුවල්මටම තේරෙනවා මේ අක්ෂර වින්‍යාස සංදි විසන්දි හැම එකේම ව්‍යාකරණ මූලික සංකල්ප ටික ලබාගෙන තමයි අපි සාමාන්‍ය දැනුම පේපර් එකේ ඉතිරි කටයුතු ටික කරන්න ඕන. සමහර අවුරුදු වල සාරාංශකරණය අහලා තිබ්බ, සමහර අවුරුදු වල නැහැ. සමහර අවුරුදු වල වාර්තාවක් ලියන තිබ්බ, සමහර අවුරුදු වල නැහැ. ඉතින් ඒ නිසා අපි හැම ආකාරයකටම රෙඩි වෙන්න ඕන. ඔයගොල්ලන්ට සිංහල භාෂාව උගන්වන්නේ ඉතාමත් ප්‍රවීණ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ
විශේෂ උපාධියක් සහිත ගුරුතුමිය. එතුමිය ඔබට භාෂාව පේපර් එක ගැටලුවක් නැතුව මුහුණ දෙන්න පුළුවන් ආකාරයට ඉදිරි සම්මන්ත්‍රණ මාලාවේදී කියලා දෙන්න. ඔන්න කට්ටිය බය වෙන එක. නම දැක්කත් බය වෙනවා. ඉංග්‍රීසි. මම මේකට කලින් පොඩ්ඩක් කියන්න දෙයක් තියෙනවා. ගොඩක් දරුවෝ මගෙන් අහලා තිබ්බ විවෘත විශ්වවිද්‍යාලයට ලියන්න කලින් සමහරුන්ට A level වලට තියෙනවා C2යි S1කටත් වඩා රිසල්ට් එකක්. හැබැයි O level ඉංග්‍රීසි වලට C එක නැහැ. එතකොට ඔවුන්ට නීති විද්‍යාල ප්‍රවේශ විභාගෙ ලියන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අන්න එවැනි දරුවෝ විවෘත විශ්වවිද්‍යාලයේ LLB උපාධිය සමත් වුණත් නීති විද්‍යාලයේ අවසන් වසර විභාගයට රෙජිස්ටර් වෙන්න කලින් O level වලට අනිවාර්යයෙන්ම C එකක් දාගන්න ඕන. සහ ඉංග්‍රීසි වලට වැඩි නැඹුරුතාවයක් දක්වන්න ඕන. ගොඩක් අය කියනවා ඉංග්‍රීසි පේපර් එක අමාරුයි, ටයිම් මදි. ඔව් ටයිම් මදි. මේක තරංග විභාගයක්. තරංග විභාගයකදී ඉතා කෙටි කාලයක් තුළ වේගයෙන්ම දුවන කෙනා තමයි මීටර් 400 වුණත් දිනන්නේ. හුසේන් බෝල්ට් බලන්න තප්පර 9 ගානකින් ජය කනුව දිනනවා. ඒ වගේ තමන් වැරදි හරි කමන්නේ සම්පූර්ණ පේපර් එක નિયમિત කාල සීමාව තුළ ලියන ළමයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඔක ප්‍රැක්ටිකල් මෙතඩ් එකක්. 100% නිවැරදිව ප්‍රශ්න 75ක් ලියන ළමයට වඩා වැරදි හරි ප්‍රශ්න 100%ම ලියන කෙනා දිනන්න තියෙන සම්භාවිතාවය වැඩි. එතකොට අපි හිතනවා ඇයි මම මෙච්චර නිවැරදිව ලියලත් මම පාස් වෙන්නේ නැත්තේ කියලා. පාස් වෙන්නේ නැති වෙන්න හේතුව තමයි ඒ. එතකොට අපි ඉංග්‍රීසි වලදී ගොඩාක් කට්ටිය බය වෙන තැනක් තමයි මේ තියෙන මේ ගිය පාර පේපර් එකේදී ලොකු ප්‍රශ්නයක්, ලොකු කතිකාවතක් වුණ දෙයක්. මටත් කට්ටිය ගොඩාක් මැසේජ් දාලා මේක ගැන අහලා තිබ්බා, මැදිහත් වෙන්න කියලා තිබ්බා. එහෙම අපිට කාටවත් හැකියාවක් නැහැ. එහෙම ගැටලුවක් පේපර් එක කවදාවත් වෙන්නේ නැහැ. Reading comprehension, fill in the blanks with conjunctions or your own words. මෙච්චර කාලයකට අහලා තිබෙ conjunctions වචන දාලා තමයි හිස්තැන් පුරවන්න fill in the blank section එකේ. හැබැයි ගිය පාර LLB පේපර් එකේදී තිබ්බ තමන්ගේ වචන දාලා හිස්තැන් පුරවන්න ප්‍රශ්නයක්. ඔන්න ඔය ප්‍රශ්නෙට ගොඩාක් ශිෂ්‍යයාවෝ කාලය නාස්ති කරලා තිබ්බා. ඔන්න ඔය කාලය නාස්ති කිරීම තුලින් ඒ ප්‍රශ්නෙත් හරියට හිතලා උත්තරේ ලියලා තිබෙත් නැහැ. අන්තිමේදී ඉංග්‍රීසි පැරග්‍රාෆ් එකට ටයිම් එක මදි කරගෙන තිබ්බා. මේ ඉංග්‍රීසි පේපර් එකේ හෘදේ පැරග්‍රාෆ් එක කිව්වොත් නිවැරදි. මොකද පැරග්‍රාෆ් එක සම්පූර්ණයෙන්ම ලියන කෙනාට අනිත් ග්‍රැමර් පාර්ට්ස් වල යම් දෝෂ සහගත ඒවා තිබ්බත් දිනන්න තියෙන සම්භාවිතාවය ගොඩාක් වැඩි. මොකද ඉංග්‍රීසි පේපර් එකේදී පැරග්‍රාෆ් එක වැරදි හරි ලියනකොට ස්ටාර්ට් එකයි එන්ඩ් එකයි කන්ක්ලූෂන් එකයි ඒ ටික බොඩි එකයි ඔක්කොම ගැලපෙනවා නම් ඔබට අනිවාර්යයෙන්ම අර ලිවීමට අදාළව හරි ලකුණු සැලකිය යුතු ප්‍රමාණයක් ලැබෙනවා. හැබැයි සමහරු කෙනා මම පැරග්‍රාෆ් එක ලස්සනට ලියාගෙන යනකොට පේපර් එක ගත්තලු. ඉවරයි. සමහරට ලකුණු 0යි වෙන්නත් පුළුවන්. මොකද එන්ඩින් එකක් නැහැ. සමහරට මාතෘකාවටයි අර නිකන් ස්ටාර්ට් එකටයි බොඩි එකේ කොටසකට ලකුණු කීපයක් හම්බෙන්න පුළුවන්. අපි ඉංග්‍රීසි පේපර් එක වැඩි නැඹුරුතාවයක් දෙනවා වෙනම ආකාරයෙන් තමයි ඉංග්‍රීසි විෂය උගන්වන්නේ. මේකෙදි ඔයාලා O level ඉංග්‍රීසි C නැති දූ දරුවෝ වුණා අමතර ඉංග්‍රීසි පන්තියකට නම් යන්න අවශ්‍ය වෙන හේකුත් නැහැ. මොකද මේකෙන් දැනෙන Tamanට ලැබෙන දැනුමින් O level විෂය ධාරාවත් C එකක් ගන්න පුළුවන්. අපි ප්‍රධාන වශයෙන්ම ફોකස් කරන්නේ රචනාව. රචනාව ફોකස් කරලා තමයි අපි ග්‍රැමර් බිඳුවේ ඉඳන් අයන් ඉඳන් අවසානයට එනකම් උගන්වන්නේ. එතකොට ඔයගලන්ට ඉංග්‍රීසි විෂය ධාරාව උගන්වන්නත් අපගේ විවෘත විශ්වවිද්‍යාලය නීති අධ්‍යයන අංශයේ අවසාන අධීරයේ අධ්‍යාපනය ලබන නීති ශිෂ්‍යාවක්. එහෙමත් නැත්නම් ඉංග්‍රීසි
ටීචින් සම්බන්ධයෙන් හසල දැනුමක් තියෙන ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙන මැඩම් කෙනෙක් තමයි ඔයාලට ඉදිරි ඉගෙනීම් කටයුතු කරන්න. එතකොට මම ඉංග්‍රීසි නෝට්ස් සම්බන්ධයෙන් පෞද්ගලිකව විශේෂ අධීක්ෂණයක් මා විසින් සිදු කරලා තමයි ඒ ඉදිරි කටයුතු ටික සිදු කරන්නේ. හැමෝම දන්නවා ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එකටත් LLB එන්ට්‍රන්ස් එකටත් මම ටාගට් කරලා දීපු SS වලින් ගොඩ දෙනෙක් ප්‍රයෝජනයක් අරගෙන තිබ්බා. මට කට්ටිය මැසේජ් දාලා තිබ්බා මම ඒව ඔයගොල්ලන්ට ඉදිරියේදී පෙන්නන්නම්. ඒක කටපාඩම් කරන් ගිහින් සමහරව එහෙම්ම ලියලා තිබ්බා. මම ඒක නම් අනුමත කරන්නේ නැහැ. රචනා කටපාඩම් කරනවා කියන්නේ ඒක ගැළපෙන දෙයක් නෙමෙයි. කන්සෙප්ට් එක දැනගන්න ඕන ග්‍රැමටිකලි හරියට ඔක්කොම ටෙක්නික්ස් ටික දැනගෙන Tamanට ඕනෑම ආකාරයේ මාතෘකාවක් આવොත් බය නැතුව ලියන්න පුළුවන් තත්ත්වෙට අනිවාර්යයෙන්ම අපි ගන්නවා. ඔබ ඉංග්‍රීසි වලට මහන්සි විය යුතුයි. ඔබගේ දැනුම බිඳුව වුණා කියලා බය වෙන්න එපා. ඉංග්‍රීසි වලට W තිබ්බත් බය වෙන්නත් එපා. හැබැයි අපි දෙන දේවල් පාඩම් කරගන්න ඕන දේවල් පාඩම් කරගෙන ධාරණය කරගත යුතු, ඒ කියන්නේ ලොජිකලි හිතන්න ඕන දේවල් ලොජිකලි හිතාගෙන කටපාඩම් කළ යුතු ෆෝමියුලාස් හරියට කටපාඩම් කරගෙන වචන වොකැබියුලරි ඒ ඔක්කොම පාඩම් කරගෙන හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාලා O level එකත් ගොඩ දා ගන්නවා. ඉංග්‍රීසි පේපර් එක ගැන බයක් වෙන්න දෙයක් ඇත්තෙම නැහැ. මොකද සම්ප්‍රදායෙන් ඔබට කියපු ඉංග්‍රීසි ඉගෙනීමක් මේකදී අපි දෙනවා. මොකද ගොඩාක් ශිෂ්‍ය මට යොමු කරපු ප්‍රශ්නයක් නිසා ඒ. ඔන්න ඔහොමයි පේපර් එකේ සැකැස්ම. එතකොට past papers මම Google Drive link එකක් දාලා තිනවා. past papers analyze කරන එක හොඳයි. ඔයගොල්ලෝ self study කරනකොට අපි බලමු. මම ඔයාලට කිව්ව මතක ඇති මම 2023 ඉඳන් කට්ටියට ගයිඩන්ස් එක දෙන්නේ කිසිම රුපියලකවත් දෙයක් ලබා ගන්නේ නැතුව. ඊට පස්සේ ශිෂ්‍යයෝ ගොඩ දෙනෙක් මගෙන් පෞද්ගලිකවම ඉල්ලලා තිබ්බා කවද්ද සර් පන්ති කරන්නේ? කවද්ද අපිට පන්තියක් කරන්න? මට අච්චරයි ලකුණු අඩු. ගිය පාර ලකුණු 20 30 අඩු වෙලා තිබ්බා. මේ පාර 1යි 2යි. ආන් එහෙම ගොඩ දෙනෙක් කියලා තිබ්බා. දැන් අවුරුදු 2ක ඉඳන්ම තමයි ඔය ඉල්ලීම මගෙන් කරන්නේ. හැබැයි මේ ක්ෂේත්‍රයට එනවා කියන්නේ ඊටමත් වගකීමක් සහිත බැරෑරුම් කාර්යයක්. මොකද අපි සාමාන්‍ය චූටි දරුවෙකුට විෂයක් උගන්වනවා වගේ නෙමෙයි. මෙතන සියලුම වයස් කාණ්ඩයන් එක තමයි අපි ගනුදෙනු කරන්නේ. සමහරු මට වඩා බාල, මහා සමකාලීන, බහුතරයක් මට වඩා වැඩිම එවැනි වැඩිහිටි සිසු දරුවෝ පිරිසක් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. එතකොට මේ විභාගය තරඟ විභාගයක්. මේක එක විෂයක් උගන්වනවා වගේ නෙමෙයි. දැන් මට ඉගෙනීමේ හැකියාව තියෙන්නේ සාමාන්‍ය දැනීම, නීති කරුණු සහ IQ. එහෙමත් නැත්නම් ජෙනරල් ඉන්ටෙලිජන්ස්. ඉංග්‍රීසි ගැන මට දැනුම තිබුණට උගන්වීම තරම් මම ප්‍රවීණයෙක් නෙමෙයි. ඒක අපි කියන්න ඕනනේ. එතකොට අපි අපිට පුළුවන් දේ කරන්න අපිට හැකියාවක් තියෙනවා කියලා අපිට කන්ෆිඩන්ස් එක ආව දවසට තමයි අපි මේ ක්ෂේත්‍රයට එන්න ඕන. ඒ කන්ෆිඩන්ස් එක මට හොඳටම ආවේ ගිය අවුරුද්දේ සහ මේ අවුරුද්දේ. විශේෂයෙන්ම මට කියන්න ඕන ගිය අවුරුද්දේ සිසුන් 50කට අධික සංඛ්‍යාවක්. 50කට අධික සංඛ්‍යාවක් LLB ප්‍රවේශය සහ නීති විද්‍යාල ප්‍රවේශ විභාගය අප විසින් පවත්වාගෙන යනු ලබන Facebook group එකකින් සහ මගේ WhatsApp channel එකේ මම daily ඒ දවස්වල share කරා notes ඉංග්‍රීසි පාඩම්, රචනා, IQ, සිංහල භාෂාව සම්බන්ධයෙන් නම් මට notes share කරන්න හැකියාවක් ලැබුණේම නැහැ. ඒ නිසා මට ප්‍රවීණතාවයේ තියෙන අනෙකුත් විෂයන් සම්බන්ධයෙන් මම සිසුන් ගයිඩ් කරා. මම ඒ දෙක කරේ ඇත්තම කිව්වොත් ආත්ම තෘප්තිය උදෙසා. ඒ ආත්ම තෘප්තියෙන් ලබන අපි හම්බ කරගන්න මිනිස්සු අපි කවදා හරි කොහේ හරි ගියොත් පාරකදී හරි හම්බ වෙනවා. දැන් මම පළාත් 9 කොහේ හරි ඇවිදින්න ගියොත් මගෙන් උපකාර ලබාගෙන මගේ ගයිඩන්ස් තුලින් සමත් වෙච්ච ශිෂ්‍යෙක්
අනිවාර්යයෙන්ම ඉන්නවාමයි. ඉතින් ඒක මට හරි ගට් එකක් ඒක. ඒ කියන්නේ අපි කොහෙ ගියත් කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඒක තමයි අපිට තියෙන්න ඕන. මේ තියෙන මම හම්බ කරගත්ත දේවල් තමයි මේ අවුරුදු දෙකට දෙකමාරට. මේ පාර පාස් වෙච්ච ශිෂ්‍යෝ ගෲප් එකේ මගේ Facebook page එකේ දාලා තියෙන කමෙන්ට්ස් පෝස්ට් මැසේජස් තමයි මම මේ ඔවුන්ගේ පෞද්ගලිකත්වය සුරැකෙන ලෙස මේ ෂෙයා කරන්නේ. ඉතින් මෙවැනි සිස්සු දරුවෝ ඇත්තට මගේ කරන්න ඕන මොකද මුලා මතක් කරන්නේ නැහැ. ඒක ඇත්තටම මට සතුටක්. මේ තියෙන්නේ අපෙන් පාස් වෙච්ච සිසුවෙන්ගේ ඉවුවා. කරලා වගේ. සරට ගොඩක් පිං. මං තනිකරම සෙල්ෆ් ස්ටඩි කරේ. ක්ලාස් යන්න ටයිම් තිබ්බෙත් නැහැ. සල්ලි තිබ්බෙත් නැහැ. අන්න ඒක වටිනවා. බලන්න සල්ලි ක්ලාස් යන්න තිබ්බෙන්නේ නැහැ. එවැනි දරුවෙක් කවදා හරි නීතිඥවරයෙක් වුණා කියන්නේ දැනට මං නීති ශිෂ්‍යයෙක් වෙලා ඉවරයි. එහෙම වුණා කියන්නේ ඒ තරම් ආත්ම තෘප්තියක් තවත් නැහැ. මේ තියෙන්නේ ආමි ඔෆිසර් මහත්මයෙක් මට දාපු මැසේජ් එක. ඒ මහත්මයා මට කෝල් එකකුත් අරගෙන ස්තුති කරා පින් දුන්න අපේ ආගමට බෞද්ධ බුදුදහමට අනුව බලුවොත් පින් දුන්න හේතුව මම දැම්මා පෙබරවාරි 9 LLB එක්සෑම් එක දවසේ මට මතක විදිහට මම WhatsApp channel එකේ දැම්මා ගොඩක් ශිෂ්‍යෝ පාඩම් කරලා නැහැ මොටිවේෂන් ආයේ බිඳුවටම වැටලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මම කිව්වා ඔබ හොස්පිටල් එකේ හිටියත් සේලයින් බෝතලේ එල්ලගෙන හරි බඩ ගාගෙන හරි ගිහින් එක්සෑම් එක ලියන්න. මොකද මේක පැය කිහිපයක එක්සෑම් එකක්. මොකද ඒ තරම් අපිට බාධා එනවා. අපි යම් දෙයක් කරනකොට පුළුවන් තරම් බාධා එනවා. ඒ බාධා අපි ගණන් ගන්න හොඳ නැහැ. එතකොට මේ ගණන් ගන්න නැති දවසට බාධා කියන්නේ නිකන් අපිට අර සරල භාෂාවෙන් කිව්වොත් නැති. මේ එහෙම එක්කෙනෙක්. මෙයා උදේ 5 මාරට බස් එකට පරක් වෙලාලු නැග්ගේ. ඒ නැග්ගේ බස් එකක් එනකන් හිටියලු. ආවේ නැල්ලු. ඊට පස්සේ ආපහු එක්සෑම් එක නොලියා. හැරිලා එන්නම් කියලා හදනකොට වෙලාවට ගෲප් එකේ මගේ මැසේජ් එක channel එකේදී වැටුණලු. ඊට පස්සේ බඩ ගාගෙන හරි ගිහින් ලියලා එන්න කිව්ව හින්දා නෑ කමන්නේ මම කීයට හරි ඉඳලා ලියලා එනවා කිව්වලු. ඒ ලියලා ආවට පස්සේ එයාට කොහොමද කොන්ෆිඩන්ස් එක තිබිලා තියෙනවා එයා දෙයක් කරගනී කියලා. ඉතින් එයා පාස් වෙනවා. ඉතින් අන්න ඒක තමයි අපිට පොතේ දැනුම. ඒක විතරක් තිබ්බට මදි. අපිට ගැම්මක් තියෙන්න ඕන. ගට් එක තියෙන්න ඕන. ඉතින් ඒ ගට් එක නැත්තම් අපි ඉන්නවා ඒ ගට් එක හදන්න. මොකද අපි දන්නවා අපි දෙයක් කරපු හැටි, අපි කාපු කට්ට. මම ඉදිරියේදී ඔයාලට කියන්නම්. මම මේ අවුරුදු 28ට මම හිතන්නේ අවුරුදු 55ක පුද්ගලයෙක් ගන්න අත්දැකීම් මම ලබලා තියෙනවා. ඒ 28නුත් මේ පහුගිය අවුරුදු 4-5. ඉතින් ඒ ප්‍රශ්න තියාගෙන එච්චර අභියෝග වලට මුහුණ දීලා මම මෙන්න මේ තැනට කට්ටියටත් උදව් කරගෙන මමත් සර්වයිව් වෙලා කරගෙන යනවා නම් ඔයාලට අනිවාර්යයෙන්ම කරන්න පුළුවන්. ප්‍රශ්න එනවා. ජීවිතේට ප්‍රශ්න කියන දේ එනවා. ප්‍රශ්න නැති ජීවිතයක් නැහැ. ඕනෑම ආගමික ශාස්ත්‍රවලටත් ප්‍රශ්න ආවා. බුදුරජාණන් වහන්සේට ආවා ප්‍රශ්න. චෝදනා ආවා. එතකොට යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ආවා ප්‍රශ්න. එතකොට ශිව දෙවියන්ට ආවා. එතකොට අල්ලාහ් දෙවියන් අදහන ඒ නබිතුමන්ට ඒ හැම ආගමකම ශාස්ත්‍රවරුන්ට ප්‍රශ්න ඇවිත් තියෙනවා. එතකොට ශාස්ත්‍රවරුන්ටත් ප්‍රශ්න ආවනම් අපි ගැන කවර කතාවද පුතේ? ප්‍රශ්න වලින් තමයි අපි දෙයක් ඉගෙන ගන්නෙ. මේ සිසුවට ලකුණු 287යි. දුවෙක් නේද? ඉතින් ප්‍රශ්න කියන දේ අපිට ආභරණයක් කරගන්න ඕන. මම එක පෝස්ට් එකක් දැම්මා අභියෝගය ධනයෝගයක් කරගන්න. අනිවාර්යයෙන්ම අපි අභියෝගය කියන එක අභි කැල්ල කපලා ඒකට හරියට මුහුණ දුන්නොත් අපිට අනාගතයේදී ධනයෝගයක් එනවාමයි. ඇයි අපි මේ නීතිඥ වෘත්තියට පිවිසෙන්නේ? අපි අපේ හැකියාවෙන් තමයි අපි සේවයක් සපයලා මුදලක් හොයන්නේ. අපි ඒ තැනට එන්න ඕන. ඊටාම කෙටි කාලයයි. අපි ජීවත් වෙන්නේ අවුරුදු 50යි 60. ඒ කියන්නේ තව අනාගතයේ තියෙන අවුරුදු 60යි 70යි.
එතකොට අපිට නීතිඥවරයෙක් වෙන්න උපරිම යන්නේ අවුරුදු 4යි. එහෙමත් නැත්නම් 4.5ක් යයි. LLB උපාධියක් ගත්තත් ඔබට අවුරුදු 4යි මාස 3ක් වගේ යනකොට නීතිඥවරයෙක් වෙන්න පුළුවන්. එතකොට නීති විද්‍යාල ප්‍රවේශයෙන් ගත්තොත් ඔබ අවුරුදු 3.5කින් නීතිඥවරයෙක් වෙලා. එතකොට බලන්න ඔබට ජීවිතේ කොච්චරනම් අරමුණු සාක්ෂාත් කරගන්න ලේසිද? අසීමිත ආදායමක්. අන්න ඒ තැනට තමයි අපි එන්න ඕන. ඒ තැනට ආවට පස්සේ ආයේ කාටවත් අපිව වටන්න බෑ. කිසිම කෙනෙක්ට වටන්න බෑ. මෙතන තියෙනවා ඒ දුව මගේ ඔෆිෂියල් Facebook page එකට දාපු කමෙන්ට් එකක්. මේ තියෙන ලකුණු 308යි. මේක තමයි මම ඇත්තටම ගොඩක්ම සතුටු වෙන්නේ. හේතුව දැනට වාර්තා වෙච්ච විදිහට වැඩිම ලකුණු ලබාගත් දෙදෙනාගෙන් අනිත් කෙනා අනිත් දුව මගේ මාර්ගෝපදේශයන් ෆලෝ කරලා මේ තරම් සාර්ථකත්වයක් ලබා ගත්තා කියන එක මට මං ගැන ආත්මාභිමානයක් ගෙන දුන්නා. නිහතමානී ආත්මාභිමානයක්. ඉතින් මම හිතනවා මම දැන් මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්න පරිණත භාවයට පත් වෙලා තියෙන්නේ කියලා. මම මේ මාර්ගෝපදේශයන් ලබා දුන්නේ මට තිබෙන විවේක කාලයන් තුළ දහසක් රාජකාරී මැද්දේ විනෝදාංශයක් විදිහට තමයි සිද්ධ කරේ. නමුත් මට දැන් මගේ පූර්ණ කාලීන දායකත්වය මේ සඳහා ලබා දීලා මීට වඩා රිසල්ට් වැඩි කරගන්න එක තමයි මගේ අරමුණ. මොකද මගෙත් එක්ක ඉස්සරහට යනවා නම් නිකම්ම ගුරුවරයාගෙන් සියලු දේ අපේක්ෂා කරන්න බෑ. මගෙත් එක්ක 150ක් ශිෂ්‍යයා වැඩ කරන්න ඕන. මම 150ක් මගේ පැත්තෙන් වෙන්න ඕන දේවල් සියල්ල දෙනවා. ඕනෑම ගුරුවරයෙක් ඒක තමයි කරන්නේ. ගුරුවරයා කොච්චර දක්ෂව කොච්චර චතුරව ඉගෙනුවත් වැඩක් නැහැ. ශිෂ්‍යයා ගුරුවරයා කියන මාර්ගෝපදේශයන් පාවිච්චි කරන්නේ නැත්නම්, ඒ වගේම යොදා ගන්න නැත්නම්, ඒ වගේම පුරුදු පුහුණු කරන්නේ නැත්නම්. ඒ නිසා මම අනිවාර්යයෙන්ම මීට වඩා සිසුන් පිරිසක් බිහි කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ නොමිලේ පවත්වාගෙන යන WhatsApp channel එක සහ මූලික දැනුම ලබා දෙන ඒ සංකල්පය කවදාවත් නවත්තන්නේ නැහැ. ඒක ලයිෆ් ටයිම් තියෙන දෙයක්. ඒක ලංකාවේ මේ වෙනකන් කිසිම කෙනෙක් කරපු නැති දෙයක්. ඉතින් ශිෂ්‍ය බහුතරයක් අතරේ මගේ නම ප්‍රසිද්ධ වීමත් මම හිතන්නේ ඒ හේතු උඩ. මම මේ දේ කරේ ටියුෂන් ක්ෂේත්‍රයට එන බලාපොරොත්තු පිට නම් මම ටියුෂන් ක්ෂේත්‍රයට අවතීර්ණ වෙන්නේ 2023 දී. නමුත් ඒකට අපි පරිණත වෙන්න යම්කිසි කාලයක් අවශ්‍යයි. ඒ කාලය මම මේ කාල සීමාව තුළ ලබා ගත්තා. ඒ නිසා ඕගොල්ලෝ ඉදිරියේදී මේ සඳහා සහභාගී වෙනවා නම් ඕගොල්ලෝ මං ගැන ඉස්සෙල්ලා විශ්වාසය ගොඩනගාගෙන ඉන්න ඕන. මම මේ රිසල්ට් පෙන්නුවේ මගේ තියෙන ලොකුකමක් පෙන්වන්නවත් එහෙම දෙයක් නෙමෙයි. මම දීපු සංකල්පයන් තුලින් මේ වගේ ශිෂ්‍යයන් අවංකවම දීපු අදහස් තමයි මම මේ ඕගොල්ලන්ට පෙන්වන්නේ. ඉතින් මං හිතනවා ඕගොල්ලොත් ලබන අවුරුද්දේදී මේ වගේම මට මැසේජස් දායි කියලා. මොකද මම දන්නවා ලෝ කොලේජ් එන්ට්‍රන්ස් එක දවසට රිසල්ට් එනකොට එහෙමයි, LLB එන්ට්‍රන්ස් එකකට රිසල්ට් එනකොට එහෙමයි, ෆෝන් එක ස්ලෝ වෙනකම් මැසේජස් කෝල් එනවා. ඒක මම බලාපොරොත්තු වෙන දෙයක්. ඉතින් ඒක හරි සතුටක්. මෙන්න මේ කමෙන්ට් එක පොඩ්ඩක් ඔයාලා බලන්න. I have tried 11 times within 15 years and selected. You can. මේ මහත්මිය අපේ Facebook page එකේ දාපු කමෙන්ට් එකක් ඔය එක දරුවෙකුට. බලන්න 11 පාරක් එතුමිය උත්සාහ කරලා තියෙනවා. මේ පරමාදර්ශී චරිත. දැන් අපේ අය එක පාරක් ෆේල් වුණොත් ලකුණක් මදි වුණොත් උත්සාහය අත්හරින්න තමයි හදන්නේ. බලන්න මෙයා 11 පාරක් උත්සාහ කරලා අවුරුදු 15ක් ඇතුළත කොහොම හරි පාස් වෙලා. ඉතින් අවසාන රිසල්ට් එක මොකක්ද අපිට ඕන? පාස් වෙන්න. ඒකයි මම කියන්නේ. මේ වීඩියෝ එක ඔයාලා බලන්නේ කී දෙනෙක්ද? 1000ක්ද 10000ක්ද? කීයක්ද අදාළ නැහැ.
ඔයාලා අනිවාර්යෙන් මෙන්න මේ වගේ උත්සාහ කළොත් කවදාකම හරි රජයේ විශ්වවිද්‍යාලයකින් ඉතා අඩු ගාස්තු යටතේ නීතිඥවරයෙක් වෙන එක වළක්වන්න ඔයාටවත් බෑ. ඒ මොකද ඔයා මේක උත්සාහය අත්හරින්නේ නැහැ. උත්සාහය නොහරින තාක්කල් අනිවාර්යෙන් ඔබේ සිහිනය සැබෑ වෙනවාමයි. ඒක සමහර විට හැමෝටම ෆස්ට් ටයිම් සිලෙක්ට් වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි සමහරට දෙවෙනි පාර, තුන්වෙනි පාර, එහෙමත් නැත්නම් පස්වෙනි පාර හරි ඔබ අනිවාර්යෙන් සිලෙක්ට් වෙනවා. එතකොට ඔබ ඒ වසරවල විභාගයන්ගෙන් අඩු ලකුණු තියෙන විභාගයට වැඩි නැඹුරුතාවයක්, වැඩි එෆර්ට් එකක් දෙන්න ඕන. එතකොට තමයි ඔයාලට පුළුවන් වැරදි හදාගෙන විශේෂ ප්‍රාගුණ්‍යයක්, ඒ කියන්නේ නිකන් මොරාල් එකකින් යුක්තව ඔයාලට හොඳට එක්සෑම් එකට මුහුණ දෙන්න පුළුවන් වෙන්නේ. මම මේ කමෙන්ට් අනමන පෙන්නන්නේ මොකුත් නෙමෙයි. ඔයාලා ජීවිතේට දෙයක් ගන්න ඕන. උත්සාහය අතාරින්න හොඳ නැහැ. මේක මේ නීති ප්‍රවේශයේ LLB ප්‍රවේශ විභාගයට විතරක් අදාළ දෙයක් නෙමෙයි. මේක සියලුම විෂයන් වලට අදාළ දෙයක්. ඔයාලට තව දෙයක් පෙන්වන්න තියෙනවා. මේ තමයි ඔයාලා නීති ශිෂ්‍යයෝ බවට පත් වුණාට පස්සේ ඇතුළේ නිකන් ඉගෙන ගන්න තියෙන මේ මූලික අයිතිවාසිකම් සම්බන්ධ නෝට්ස් ඔය පොඩ්ඩක් නිකන් දැනගෙන තියාගන්න එක හොඳයිනේ. මේ මගේ පාසුව තකා මම කෙටි සටහන් විදිහට සංකීර්ණ පාඩම් සිංගල් පේජ් කන්සෙප්ට් එකෙන් අරගත්තා. ඒකෙන් මම සියලුම අපේ බැච්මේට්ස්ලටත් ඉතින් දීලා දෙන දෙයක් බෙදා හදාගෙන ඔක්කොම ගොඩ යනවා. මේ තියෙන්නේ 11 වගන්තිය මූලික අයිතිවාසිකම් වල. දැන් අපි එන්ට්‍රන්ස් එකේදී මෙච්චර මේ සංකීර්ණව ගණන් ගන්න නැහැ. මොකද මේ දැන් මේ පරණ පූර්වාදර්ශ නඩු එව්වයින් තියෙන කන්සෙප්ට් එව්වා ඇතුළට ආවම පාඩම් කරන්න වෙනවා. මේ තියෙන්නේ මේ තාමත් සංකීර්ණව තමයි උපාධිය තුලදී නීති විද්‍යාලය තුලදී මේ කරුණු අධ්‍යයනය කරන්න තියෙන්නේ. ඇතුළට ආවට පස්සේ පුළුවන් කොහොම හරි ලෝය කෙනෙක් වෙලානේ එළියට එන්නේ. මේ තියෙන්නේ සිරබාරයට ලබා ගැනීමෙන් නඳවා තැබ ගැනීම නිදහස. ඒ කියන්නේ මූලික අධිකාර සම්බන්ධ 13 වෙනි වගන්තිය. එතකොට මේ තමයි ඕපන් යුනිවර්සිටි ක්‍රිමිනල් ලෝ. මේක ඉංග්ලිෂ් කරන අයට ගැලපෙනවා. එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහය මෙවුවා ඉතාමත් ගැඹුරු සංකල්ප. හරි ආසයි මේවා. ෂෝක් ලෝකෙ ගැන, අතීතය ගැන, අපේ ලයිෆ් එකට එන ජීවිතයට එන අභියෝග ගැන ලොකු දේවල් දැනගන්න පුළුවන්. මේ පෞල් නීතිය, මේකදී දික්කසාද නීතිය, ළමුන් දරුකමට හදා ගැනීමේ නීතිය, පරිපෝෂණ වගකීම් කියයි, වෛවාහක සහන, එතකොට විවාහ වීමේ හා කැමැත්තේ ස්වභාවය, ඒ ඔක්කොම මේ නඩු තීන්දුව සහිතව ගැඹුරුව අධ්‍යයනය කරනවා. නිකන් ඔයාලට මේ දැනගන්න නිකන් පොඩ්ඩක් ආස හිතෙන්න බෑ. මෙවුවා තමයි ඔයාලා ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ. මේ හරි ෂෝක් මේ පරණ නඩු තීන්දුව. එතකොට ඒවයි සිද්ධි අපි කාට පාඩම් කරගෙන වර්තමානයේ දෙන ප්‍රශ්න වලට අදාළව ඒහා සමාන සිද්ධි ගොඩාක් එකතු කරලා ප්‍රොබ්ලමැටික්, ඒ කියන්නේ ගැටලු සහිත ක්වෙස්චන් එකක්, ප්‍රශ්නයක් විදිහට දෙනවා. එතකොට මේ ප්‍රශ්න වලට අපි අර පරණ කටපාඩම් කරගත්තු නඩු තීන්දුව වල සිද්ධි ආදේශ කරලා අහවල් නඩුවට අනුව මෙන්න මෙහෙමයි කියලා අපි ලොජිකලි තමයි උත්තර සපයන්න ඕන. මේ තියෙන්නේ ගිවිසුම් නීතිය. ඉතාමත් සංකීර්ණම පාඩමක් විෂයක් තමයි ගිවිසුම් නීතිය කියන්නේ. දැන් මේක මම එක පිටුවකට ගත්තා ලේසි පින්න මගේ පහසුවට. එහෙම ගත්තට මේක ඇතුලේ ගොඩාක් සන්දර්භ තියෙනවා. මෙවැනි පාඩම් 6-7ක් එකතු කරලා තමයි ප්‍රශ්නයක් අහන්නේ. එතකොට එක කොටසක් වැරදුනොත් ප්‍රශ්නෙක ලකුණු වල එතකොට සමත් අසමත් වීම තීරණාත්මක වෙනවා. මේ තියෙන්නේ ගිවිසුම් නීතිය යටතේ. ඔය මම අමාරු විෂයන් හින්දා මම පහසුවට හදාගත්තා මේ පෞල් නීතිය යටතේ. එනවා. මේක මේ පිටු 40ක 50ක කෝස් මැටීරියල් එකේ දේවල් අපි මේ අවශ්‍යම පොයින්ට්ස් දාලා දෙන්නේ. ඉතින් ඔයාලා තාම මේව පාඩම් කරගන්න, මේවා
ගොඩාක් දේවල් තියෙනවා. හොඳ හොඳ ඒවා තියෙන ඉස්සරහට. ඉතින් ඒ නිසා දැන් ඔයාලා මේ මොහොතේ හරියට වැඩේ කරොත් තව මාස කීපකින් මෙවන මේ සෙකන්ඩ් තර්ඩ් ඉයර් වල නෝට්ස් මේ තර්ඩ් ඉයර් වල නෝට්ස් ඔයාලට අනාගතයේදී හොඳ හොඳ එක්සෑම්ස් වලට මුහුණ දෙන්න පුළුවන්. ආයිබෝවන් දුවේ පුතේ සුබ දවසක්. නීති විද්‍යාල ප්‍රවේශය LLB ප්‍රවේශය යන විභාගවල මම මුලින්ම කියලා දුන්නු ආකාරයේ ස්ට්‍රක්චර් එකේ තියෙන අනිවාර්ය විෂයක් තමයි සාමාන්‍ය දැනීම කියන්නේ. එතකොට මේ සාමාන්‍ය දැනීමේ එක්තරා පැතිකඩක් ලෙස මේ නීති කරුණු හඳුන්වන්න පුළුවන්. මේ නීති කරුණු සම්බන්ධයෙන් මම දන්වලා තියෙන මේ ටියුට් එක බලන්න. අපි මුලින්ම නීතිඥවරයා කවුද කියලා හඳුනාගත යුතුයි. මේවා පේපර් එකට අහන්නේ නැහැ. නමුත් අපි මූලික සංකල්ප ගැන යම් කිසි දල අවබෝධයක් තියෙන්න ඕන. එතකොට මේ නීති කරුණු කියන විෂය ධාරාව මූලික නීති සංකල්ප තමයි විභාගයට අසන්න නැඹුරුතාවයක් තියෙන්නේ. එතකොට මේ මූලික නීති සංකල්ප විශාල ප්‍රදේශයක් කරා විහිදී තියෙනවා. ඔබ නීති ශිෂ්‍යයෙක් බවට පත් වුණාම අන්න ඒ විහිදුණු සංකල්ප ඉතා ගැඹුරින් අධ්‍යයනය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි ඔබ නීතිඥවරයෙක් බවට පත් වෙන්නේ. හරි. මෙතින් නීතිඥවරුන්ගේ කාර්යභාරය අපි දක්වලා තියෙනවා. ඔයාලා ඉන්න ගමන් ටියුට් එක කියව ගන්න. එතකොට අපරාධ නීතිය, සිවිල් නීතිය, එතකොට අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය, දණ්ඩ නීති සංග්‍රහය ආදී විවිධාකාර වූ නෛතික සංකල්ප අප අධ්‍යයනය කරනු ලබනවා. ඔබ නීතිඥවරයෙක් වුණාට පස්සේ දේපල නීතිය, පවුල් නීතිය, දීලික්ත නීතිය, ගිවිසුම් නීතිය, වාණිජ නීතිය ඊටමත් ගැඹුරින් හදාරනු ලබනවා. දැන් එතකොට මෙන්න මෙතන මම දක්වලා තියෙනවා බහුවිධ නීති පද්ධතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකික සමාජයේ විවාහ නීති පද්ධති විවිධ ආකාරයෙන් පෝෂණය වී ඇත කියලා. මෙන්න මේ පනත් සම්බන්ධයෙන් ඔබ යම් අවබෝධයක් ලබා ගන්න ඕන. මොකද නීති විද්‍යාල ප්‍රවේශ විභාගයේ පනත් සම්බන්ධයෙන් අසන්න ඉඩකඩ තියෙන ප්‍රශ්න වැඩි. අනිවාර්යෙන් ප්‍රශ්න එකක් එන්න තියෙන හැකියාව තියෙනවා. ඒ නිසා දැන් ලියන්න උඩරට නීතිය 1952 අංක 44 දරන උඩරට විවාහ දික්කසාද පනත. මුස්ලිම් නීතිය 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද පනත. සාමාන්‍ය නීතිය 1907 අංක 19 දරන සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනත. ඔන්න ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ. ඒ සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදු කිරීම අනිවාර්ය වෙනවා. මොකද ඒ තුල තියෙනවා විධායක කාර්යක සභා, ව්‍යවස්ථාදායක සභා, එතකොට සභික ධූර, නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල, ඒ සම්බන්ධයෙන් සිටි සුළු නියෝජන ඒ ආකාරයේ සියලුම තොරතුරු හා සංචිත සම්බන්ධයෙන් දැනුවත් වීම අනිවාර්ය වෙනවා. මෙතන ලියාගන්න කෝල්බ්‍රූක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1833 යටතේ හිස්තැනට අධිකරණ ක්ෂේත්‍රයට චාල්ස් හේ කැමරන් කරන ලද යෝජනා. ඊළඟ හිස්තැනට ලියාගන්න අර මැනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන එක යටින් දෙවන මැනින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය වරහන් ඇතුලේ මැනින් ඩෙවෝන් ෂයර්. මේ පිළිබඳ සටහන් මම WhatsApp channel එකේ හා මගේ නිලස් Facebook පිටුවේ මම දාලා තියෙනවා. මම නිකන් මූලික සංකල්ප සම්බන්ධයෙන් දාපු කලින් නෝට් එකක්. අපෙන් මේ නෝට්ස් බලලා තමයි ශිෂ්‍යෝ පාස් වුනේ. මේ තියෙන මූලික සිද්ධාන්ත ටික ඉතාමත් කෙටියෙන් මම දාලා තිබ්බ පෝස්ට් සීරීස් එකක්. මේකෙදි මේ අදාළ අවශ්‍යම කරුණු ටික අවශ්‍යම විදිහට පෙළගස්සලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට මේ පිළිබඳව අපි ඉතාමත් ගැඹුරු ආකාරයෙන් සාකච්ඡා කිරීමක් සිද්ධ කරනවා. 19, 18,
21 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් නැසිය හැකි ඕනෑම ආකාරයේ ප්‍රශ්න ඇතුළත් පෝස්ට් සීරීස් එකක් මම Facebook page එකේ දාලා තිනවා. දැනට මම පබ්ලිෂ් කරලා තියෙන්නේ 19 හා 20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පුළුල් දැනුමක් අපි සම්මන්ත්‍රණ මාලාව ඔස්සේ ලබා දීමට සූදානම් වෙලා ඉන්නවා. හරි. ඊළඟට මේක තමයි වැදගත්ම කොටස. මම අර සම්මන්ත්‍රණේ පටන් ගත්තම වෙලාවේ පෙන්නුවේ මූලික අයිතිවාසිකම් වල වද හිංසාව ඊට අදාළ නඩු තීන්දුව අපි නීති ශිෂ්‍යයන් වුණාට පසු ඉන්ටර්නල් එක්සෑම් වලදී හදාරන සටහන් අන්න ඒකේ මූලික සංකල්පය තමයි මේ තියෙන්නේ. එතකොට මූලික අයිතිවාසිකම් පනත සාමාන්‍යයෙන් තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි පරිච්ඡේදයේ. එතකොට අපිට විභාගයට ඇසීමේ සම්භාවිතාවයක් තියෙන්නේ 10, 11, 12, 13, 14 යන වගන්ති ආශ්‍රයෙන් තමයි. එතකොට මෙම මූලික අයිතිවාසිකම් පනතේ 10 වන ව්‍යවස්ථාව සිටීමේ හෘද සාක්ෂිය හා ආගමේ නිදහස නියෝජනය වෙනවා. හිස්තැන් පුරවගන්න සෑම තැනැත්තෙකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳ ගැනීමේ නිදහස ලබ්ධියක් හෝ විශ්වාසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිටීමේ නිදහසට හෘද සාක්ෂිය නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය. මෙම අයිතිය සලකා බලනු ලැබූ නඩු තීරණ අතර මෙම අයිතිය සලකා බලනු ලැබූ බලාත්කාරයෙන් ආගම වලට හැරීම තහනම් කිරීම සඳහා ගෙන පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ නිදසුනක් වේ. තොරතුරු දැනගැනීමේ පනතත් අන්න ඒකට අදාළයි. ඕන 11 වෙනි ව්‍යවස්ථාව වද හිංසාවෙන් ලැබෙන නිදහස. ඒක යටතේ ලියා ගන්න. කිසිම තැනැත්තක වද හිංසාවට හෝ ක්‍රූර අමානුෂික හෝ කිසිදු තැනැත්තෙකු වද හිංසාවලට හෝ ක්‍රූර අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය. එතකොට වද හිංසාව යනු කියලා අපි ඊට වඩා ටිකක් ගැඹුරින් දේශන මාලාවන්හිදී ප්‍රශ්න ඇසුරෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ එක තමයි 12 වෙනි ව්‍යවස්ථාව සමානාත්මතාවයේ අයිතිවාසිකම. ඒක ගොඩක් වටින මූලික අයිතිවාසිකම. ආගම, කුලය, භාෂාව, උපන් ස්ථානයේ ස්ත්‍රී පුරුෂ ભેදේ අන්න ඒ වගේ හේතු හින්දා කිසිම කෙනෙක්ට වෙනස්කමක් කරන්න බෑ කියලා තමයි මේ ව්‍යවස්ථාව යටතේ කියලා තියෙන්නේ. මේ අයිතිවාසිකම යටතේ. එතකොට මේක 12 1 2 3 4 කියලා ගොඩාක් බෙදෙනවා. ඒවා ගැඹුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය යටතේ. නීති ශිෂ්‍යයෙක් වුණාට පසු හදාරන්න හැකියාව ලැබෙනවා. මේ ආකාරයෙන් 12 4 13 ඒ ආකාරයේ ව්‍යවස්ථා තියෙනවා. අපි ජෙනරල් නොලෙජ් සම්බන්ධයෙන් විශේෂ ආකෘතියක් යටතේ තමයි නෝට්ස් ලබා දෙන්නේ. එතකොට ශිෂ්‍ය වශයෙන් ඕගොල්ලන්ට තියෙනවා අපි ලබා දෙන නෝට්ස් කැටගරි කරගන්න. ඒ වගේම අපි කැටගරි වශයෙන් ලබා දෙන නෝට්ස් ඒ ආකාරයෙන්ම පාඩම් කරගන්න. ඔන්න ඔය ආකාර දෙකෙන්ම කටයුතු කළ යුතුයි. දැන් මේ සංවිධාන සම්බන්ධයෙන් අපි සංවිධානයේ මූල ආරම්භයේ සිට වර්තමාන දූර තත්ත්වයේ දක්වාම සවිස්තර සටහනක් දක්වනවා. එතකොට ඒ ආශ්‍රයෙන් නැසිය හැකි ප්‍රශ්න අපි පල්ලෙහායින් දක්වලා තියෙනවා. ඒ මූලික ප්‍රශ්න පමණයි. නමුත් ඊට වඩා ගැඹුරින් ප්‍රශ්න සාමාන්‍ය දැනීම ලෙස අසන්න හැකියාව තියෙනවා. එතකොට විවිධ රටවල්, විවිධ කාලීන තොරතුරු, අතීතයේ සිදුවුණු සිදුවීම් මෙන්න මේ ආකාරයට අපි සංවිධානාත්මකව ඕගොල්ලන්ට ලබා දීම ඉදිරියේදී සිදු කරනවා. මේ සම්බන්ධයෙන් මූලික දැනුම, මූලික කාලීන තොරතුරු මම
ජීවිත කාලයම නොමිලේ පවත්වාගෙන යාමට අදහස් කරන WhatsApp channel එකේ යාවත් කාලීන කරනවා. ඉතින් ඔබ ඉදිරි සම්මන්ත්‍රණ වලට සහභාගී වුණා හෝ නොවුණා ඔබ WhatsApp channel එක සහ මගේ Facebook, YouTube, TikTok ඒ සියලුම channel follow කරන්න. ඒකෙන් ඔයාලට ගත යුතු දේවල් තියෙනවා. එතකොට දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ගැන කරොත් මේක ලෝක යුද්ධයත් එක්ක අතීතයට ඒ තරම් ඈත කාලයකට වීදෙනවා. මේක සරලව කිව්වොත් ලෝක යුද්ධයෙන් පස්සේ තමයි මේක බිහි වෙන්න පටන් ගත්තේ. එතකොට දෙවෙනි ලෝක යුද්ධයේ කාලේ තමයි මේක හොඳටම කතිකාවතක් බවට පත් වුනේ. මේ තියෙන ඒ සම්බන්ධ සවිස්තරාත්මක සටහන. එතකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වටා ඇති මේ මහා මණ්ඩල ආරක්ෂක කවුන්සිල් මෙන්න මේ සම්බන්ධයෙන් විවිධාකාර ප්‍රශ්න අහන්න හැකියාව තියෙනවා. මොකද මේ සංවිධාන නිරන්තරවම කාලීන තොරතුරු මවාපාන සංවිධාන. අද ඉන්න කෙනා නෙමෙයි හෙට ඉන්නේ. ඒ වගේම ඔවුන් ගන්නා තීරණ ගොඩාක් රටවල් වල ආර්ථිකය, සංස්කෘතිය, දේශපාලන බලපෑම් කෙරෙහි ඍජු ලෙස දායකත්වය සපයනවා. එතකොට අන්න ඒ වගේ දේවල් කාලීන තොරතුරු යටතේ අපි යාවත් කාලීන කර ගැනීම අනිවාර්යයි. මම සවිස්තරාත්මකව මේ කරුණු වේගෙන් කියාගෙන යන්නේ අපි කෙටි කාලයක් තුළ ලොකු පාඩම් ප්‍රමාණයක් ආවරණය කළ යුතු නිසා IQ සහ ජෙනරල් නොලෙජ් සියල්ලම මම ටිකක් වේගෙන් කියාගෙන ගියා. අපි පන්තිවලදී ඒ ආකාරයෙන් කටයුතු කරන්න ඉතාමත් සාමකාමීව ගලා යන ආකාරයෙන් ඕගොල්ලන්ට දැනුවත් කිරීම කරනවා. මෙතන ලියන ගන්න 6 කියන එක යටින් වර්තමාන මහලේකම්වරයා සහ ප්‍රධාන පරිපාලන නිලධාරියා වන්නේ ඇන්ටෝනියෝ ගුටෙරස් වරාණ ඇතුළු පෘතුගාලය වරාණ වහන්න වන අතර ඔහු 2018 ජනවාරි 1 වන දින සිය ධූරය බාරගත්තේය. ඔහු සංවිධානයේ පරමාදර්ශවල සංකේතයක් සහ ලෝකේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින අයෙකි. එතකොට එක්සත් ජාතීන්ගේ අපි කලින් දක්වලා තියෙන විවිධ මණ්ඩලවල වර්තමාන සභාපති ධූරයෙන් හොබවන චරිත තමයි මේ පැත්තෙන් දක්වලා තියෙන්නේ. ඒක බලන්න හිස්තැනට අදාළව ලියන්න ආර්ථික හා සමාජ කවුන්සිලේ වරහන් ඇතුළු ලියන ECOSOC ECOSOC වරහන් වහල සභාපති බොබ් රේ මහතා බොබ් රේ 2025 සැසිවාරය සඳහා 2024 ජූලි සිට 2025 ජූලි දක්වා සභාපති ලෙස තේරීපත් විය. මේ නෝට් එක කියව ගත්තාම ඔයාලට ආය එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධයෙන් තවත් අමතර සටහන් එකතු කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ආශ්‍රයෙන් ඔය දීලා තියෙන නෝට් එකට අනුව ඇසිය හැකි සරල ප්‍රශ්න ටිකක් මම නිකන් උදාහරණ ලෙස දක්වලා තියෙනවා. මුලින්ම දාලා තියෙන එක්සත් ජාතීන්ගේ සංවිධානය නිල වශයෙන් ආරම්භ කරන ලද්දේ කවදාද? ලෝක යුද්ධයෙන් පස්සේ ෆ්‍රැන්ක්ලින් ඩී රූස්වෙල්ට් ජනාධිපතිතුමත් ඒ කාලේ හිටියා. 1945 ඔක්තෝබර් 24 වෙනි දින ආරම්භ කරන ලදී. ඒක තමයි පිළිතුර. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තබන ලද්දේ කොහෙදීද? එක්සත් ජනපදයේ සෑන් ෆ්‍රැන්සිස්කෝහිදී අත්සන් තබන ලදී. ඊතර ප්‍රශ්න වලට ඔයාලා මේ නෝට් එක කියලා උත්තර ටික හොයාගන්න. ඒක තමයි ගොඩක්ම ප්‍රැක්ටිකල්. එතකොට ඔයාලට නෝට් එක කීප වතාවක් කියවෙනවා. එතකොට දල වශයෙන් 60ක විතර මතක ශක්තියක් තුල ඒක ගැඹෙනවා. එතකොට අපි සාමාන්‍ය දැනීම සම්බන්ධයෙන් ඉදිරි සම්මන්ත්‍රණ මාලාව තුලදී කාලීන තොරතුරු, නීති කරුණු, ඉතිහාසය සම්බන්ධ තොරතුරු, ලෝක විශ්ව කරුණු, ශ්‍රී ලාංකීය කරුණු, ගෝලීය පරිසර, භූගෝලීය, දේශපාලනික ආදී එකිනෙකී සියලුම ආකාරයේ අවශ්‍යයි කියලා හැඟෙන කරුණු ඔයගොල්ලන්ට කාණ්ඩ වශයෙන් සහ ඔබ විසින් කාණ්ඩ කළ යුතු ආකාරයට අප
ලබා දෙනවා. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕන ජෙනරල් නොලෙජ් එහෙමත් නැත්නම් GK අමාරුයි කියා ඉන්නේ නැතුව දවසට කරුණු කිහිපයකින් දැන්ම ඉඳන්ම පාඩම් කරගන්න එක. එතකොට ඔබ මාස කිහිපයක් යනකොට සැලකිය යුතු සාමාන්‍ය දැනීම කරුණු රාශියකින් සන්නද්ධ වෙලා එතකොට සාමාන්‍ය දැනීම GK පේපර් එකට බිය යුතු නැහැ. හරි එහෙනම් අපි ජෙනරල් නොලෙජ් සෙෂන් එක එහෙම ඉවර කරනවා. මේ තියෙන මම WhatsApp channel එකේ සහ මගේ Facebook නිල පිටුවෙන් ශිෂ්‍යයන්ට සම්පූර්ණයෙන්ම නොමිලේ ලබා දුන් මේ තියෙන 19 වෙනි සංශෝධනය ඇසුරෙන් අසු ප්‍රශ්න. මේ ප්‍රශ්න මේ ආකාරයෙන් මහන්සි වෙලා පාඩම් කරපු ශිෂ්‍යයෝ 100කට අධික ප්‍රමාණයක් තමයි අද නීති ශිෂ්‍යයෝ බවට පත් වෙලා නීතිඥයෙකු වීමේ වරම් හිමි කරගෙන සිටින්නේ. අපේම ජූනියර්ස්ලා වෙලා ඔයාලා එන එකට අපි හරි සතුටුයි. අපි ඉන්ටර්නල් එක්සෑම් වලට පුළුවන් සපෝට් එකක් ලබා දෙන්න කැප වෙලා ඉන්නවා කියලා ඒ අස්සම කියන්න ඕන. මේ ආකාරයට ඕනෑම ප්‍රශ්නයක් ඇසුවොත් ඕගොල්ලන්ට පිළිතුරු ලියන්න පුළුවන්. මේ තියෙන කාලීන තොරතුරු සම්බන්ධයෙන් මම channel එකේ ලබා දුන් සටහන් කීපයක්. මේ තියෙන වසරේ ජාත්‍යන්තර දින ඔබ පාඩම් කරන්න යුතුයි. අනිවාර්යයෙන්ම මේකෙන් එකක් අහන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඉතින් මේක එක දවසේ ඔක්කොම පාඩම් කරන්නේ නැතුව දින වශයෙන් බෙදාගෙන පාඩම් කරගත්තොත් හරි ලේසි. මේ තියෙන සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් අනිවාර්යෙන් මතක තබා ගත යුතු ජාත්‍යන්තර දින සම්බන්ධයෙන් සම්පූර්ණ සටහන. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මේ 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ හඳුන්වා දුන් ඉතා වටිනා ආයතනයක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව. මෙතුළින් ජනාධිපතිවරයාගේ තිබෙන අසීමාන්තික වූ විධායක බලතල යම් තාක් දුරකට සීමා වීමක් සිද්ධ වෙනවා. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් නැති මූලිකම නෝට් එක මම channel එකේ දාපු නෝට් එක. අපි එහෙම තමයි නීති ශිෂ්‍යෝ බිහි කරේ. ඉතින් අපි සාක්ෂි සහිතව ඔප්පු කරා තීරණය ගැනීම නොගැනීම ඕගොල්ලන්ට බාරයි. ප්‍රමාද වෙලා සම්මන්ත්‍රණ වලට සහභාගී වීම ඔබටත් අපටත් ඒක කරදරයක්. ඒ නිසා ඔබ යම් එක්සෑම් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තු ඉන්නවා නම් මුල සිටම සම්මන්ත්‍රණ වලට සහභාගී වෙලා මුල සිටම ගැම්මෙන් වැඩ කළ යුතුයි. අපි අහලා තියෙනවා ගොඩක් අය කියනවා මම සතියෙන් පාඩම් කරා මම දවසෙන් එක්සෑම් එක පාස් වුණා කියලා. හැබැයි එහෙම පාස් වෙන අය ඉන්නවද කියන්න අපි දන්නේ නැහැ. තහවුරු කරගත්ත විදිහට එහෙම හිටියත් 0.0.01ක් පමණයි ඒ සිටින්නේ. එහෙම නිකන් ඉඳලා මෙවැනි තරඟ විභාගයක් කවදාවත් පාස් වෙන්න බෑ. එහෙම වෙන්න අමාරුයි. එම නිසා අපි ලබා දෙන notes guidance එක හරියට follow කරලා අනිවාර්යයෙන්ම ඔයාලා law student කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. එහෙනම් ස්තුතියි. සුබ දවසක්.